මධ්‍ය සැකසුම් මේකකේ CPU එහෙම නැත්නම් අපි කියනවා Central Processing Unit පරිගණකයේ තියෙන ප්‍රධානම වැදගත්ම කොටස. ඒ කියන්නේ අපේ මිනිස් මොළය වගේ පරිගණකයේ සතුව තියෙන ප්‍රධානම වටිනම උපකරණය තමයි Central Processing Unit. එහෙම නැත්නම් processor එහෙම නැත්නම් CPU කියන නම් වලින් හැඳින්වෙනවා. සාමාන්‍ය පරිගණකයක් මිලදී ගද්දී විශේෂයෙන්ම අපි අවධානයට ලක් කරන්න ඕන කොටසක් තමයි මේ Central Processing Unit කියලා කියන්නේ. ඒ කියන්නේ පරිගණකයක තියෙන වැදගත්ම කොටස නිසා. මෙන්න පරිගණකයේ තියෙන Central Processing Unit එක ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. අපි බලමු මොනවද කොටස් තුන කියලා. පරිගණකයේ තියෙන මිල අධිකම උපකරණ විදිහට හඳුන්වන්නේ මෙන්න මේ Central Processing Unit එක. මොකද පරිගණකයේ සියලුම මෙහෙයුම් පද්ධතිය නම් සියලුම applications ඒ කියන්නේ අපි කියන සියලුම යෙදවුම් උපකරණ සහ සියලුම පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ මධ්‍ය සැකසුම් මේකේ. මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අංකමය හා ගණිතමය තාර්කික ඒකක. මේකේ සියලුම වර්ගයේ ගණිතමය හා තාර්කික ඒකක සිදුවයි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පරිගණකයේ අපි සාමාන්‍යයෙන් ගණනය කිරීමක් කරන්නේ. ඒ ගණනය කිරීම කරද්දී සහ ලොජික්ස් එහෙම නැත්නම් තාර්කික සංගණන කටයුතු සිදු කරද්දී ඒ සියලුම කාර්යයන් සිද්ධ වෙන්නේ Central Processing Unit එකේ මෙන්න මේ ALU Arithmetic and Logical Unit කියන කොටස හරහා. දෙවැනි එක තමයි පාලනයේදී control unit එක පරිගණක පද්ධතියේ සියලුම උපක්‍රම පාලනය කිරීම සිදු කරනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට අලුතෙන් අපේ කම්පියුටර් එකට hardware එකක් fix කරනවා. හිතන්න අපි අලුතෙන් අපේ RAM එකක් අපේ කම්පියුටර් එකට fix කරනවා. එහෙම නැත්නම් අපේ තියෙන RAM gate එක upgrade කරනවා. අපි අලුතෙන් device එකක් external computer එකට fix කරනවා. එතකොට අවසානයේ කරන register එක අංකමය හා ගණිතයේ තාර්කික ඒකක තුල ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වූ දත්ත සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල తాවකාලිකව රඳවා තබා ගන්න. මේක සාමාන්‍යයෙන් මතකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා Central Processing Unit එක ඇතුලේ තියෙන මේකෙදි දත්ත తాවකාලිකව ගබඩා කිරීමක් සිදු වෙනවා සහ දත්ත බෙදා හැරීමක් සිදු වෙනවා. අන්න සාමාන්‍ය Central Processing Unit එකේ වේගය මනින්න හර්ට්ස් වලින්. දැන් අපි භාවිතා කරන පරිගණකවල මෙගාහර්ට්ස් ඇවිල්ලා ඊට පස්සේ ගිගාහර්ට්ස් දැන් අපි භාවිතා කරන තමයි GHz ගිගාහර්ට්ස් කියන වර්ගයේ තව ඉදිරියට මේක වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරිගණකයේ වේගය ඉතා ඉහළ. ඒ කියන්නේ ගිගාහර්ට්ස් ප්‍රමාණය වැඩි ප්‍රොසෙසරයක් මිලදී ගැනීම අත්‍තරම පරිගණකයක් ගන්න බලන්න ඕනේ. මොකද පරිගණකයේ සියලුම ක්‍රියාකාරීත්වය රඳාපවතින්නේ තියෙන්නේ මෙන්න මේ ප්‍රොසෙසරය. එහෙම නැත්නම් CPU එක මත. ඒ නිසා අපි පළවෙනිම පරිගණකයක මුල් තැන දෙන්න ඕනේ. පළවෙනි තැන දෙන්න ඕනේ මෙන්න මේ Central Processing Unit එක.